සූර්ය ලෑන්ඩ් ඇන්ඩ් ප්‍රොපර්ටි සේල්ස් එක රෙජිස්ටර් වෙන්නේ කොහොමද? හැමෝම අහන ප්‍රශ්නයක්. මේ දවස්වල එන 100 ගණන් දුරකථන ඇමතුම් වලට මම හැමදාම අපිත් එක්ක රෙජිස්ටර් වෙන හැටි කියලා දෙනවා. මම තුසිත බාලසූරිය. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ගැටලු අපිට ඉදිරිපත් කරන්න. මේ වීඩියෝ සීරීස් එක හරහා අපි ඉදිරියේදී දේපල වෙළඳාම සම්බන්ධයෙන්, දේපල ගනුදෙනු සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පළමු හැඳින්වීම වශයෙන් මම මගේ සමාගම පිළිබඳව මූලික හැඳින්වීමක් කරන්නම්. සූර්ය ඕගනයිසේෂන් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ නමින් තමයි අපි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒ ආයතනය යටතේ ආයතන ගණනාවක් තියෙනවා. ඒ ආයතනයේදී මූලිකවම අපි සූර්ය ඇඩ්වර්ටයිසිං සර්විස් හරහා අපි සියලුම ප්‍රචාරණ වැඩ කටයුතු සිදු කරනු ලබනවා. සියලුම දේපල ගනුදෙනු සහ දේපල වෙළඳාම් වලට අදාළව සූර්ය ලෑන්ඩ් සේල් ආයතනය ඔබට වග කියනවා. ඒ සම්බන්ධයෙන් අපිට වසර 20කට වැඩි පළපුරුද්දක් තිබෙනවා. වෙළඳ ප්‍රචාරණය සම්බන්ධයෙන් අපිට වසර 25කට වැඩි පළපුරුද්දක් තිබෙනවා. සූර්ය ලෑන්ඩ් සේල් එක්ක ලියාපදිංචි වෙන්න ඔබලාට පුළුවන් එම තරවකාර ගිවිසුමකට අත්සන් තැබීමේ. මූලිකවම එතනදී ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මූලික ගෙවීමක් කළ යුතුද? ඔව්, මූලික ගෙවීමක් කළ යුතුයි. ඒ ඔබගේ දේපල අලෙවි වෙන තෙක්ම අපි ලබා ගන්න රුපියල් 5000ක මුදල. ලියාපදිංචි ගාස්තුවක් වශයෙන් අපි මේ මුදල ලබා ගන්නේ මේ ඊටම සීමිත ප්‍රමාණයකට, සීමිත පාරිභෝගිකයන් ප්‍රමාණයකට, සීමිත සේවාදායකින් ප්‍රමාණයකට මෙම සේවාව සීමා කිරීමට අවශ්‍ය නිසා. මොකද ලංකාවේ තියෙන සියලුම දේපල අපිට විකුණලා දෙන්න බාර ගන්න විදිහක් නැහැ. ඉතින් අපි ඊටම සීමිත ප්‍රමාණයක් අපි දේපල බාර ගන්නවා. අපගේ ලයිස්තුවේ දේපල ලයිස්තුවේ ඊටම සීමිත දේපල ප්‍රමාණයක් අපි වෙළඳ ප්‍රචාරණය කරනවා. ඒ ප්‍රචාරණය කිරීමෙන් අනතුරුව ගැනුම්කරුවන් සොයා දෙනවා. සොයා දීලා ඕගොල්ලන්ගේ දේපල ගනුදෙනු පාසු කරන එක තමයි, පාලමක් වශයෙන් ක්‍රියා කරන එක තමයි තරවකාර ආයතනයක් වශයෙන් මගේ සහ මගේ ආයතනයේ වගකීම වෙන්නේ.